Hi guys! ගොඩක් කාලෙකින් ඉතින් අද මමත් රැල්ලට ගොඩක් ගියපු වැඩක් කරා. ඒක නිසා ඒක ආවා. මේ ටෙමු ඕඩර් එකක් දැම්මා අපි. අපි බලමු. එකයි දැම්මේ ටෙමු ඕඩර්ස් දෙකක් දැම්මා. බලමු අපි ඇවිල්ලා තියෙන දේවල් සෙට් කරලා නම් තිබුණ හොඳට. මේ තියෙන අපි මේ නිතරම බයික් එකේ හාට මෙහාට යනවනේ ඉතින් මාර විදියට කළු වෙනවා එහෙම. ඉතින් ඒක නිසා අපි දැම්මා මේ ස්කාර්ෆ් එකක් වගේ එකක්. මේක කීයද උනේ? මේක රුපියල් මට මතක විදිහට රුපියල් 1000 ගාණක් වගේ ද මන්දා 800 ගාණක් මන්දා මේ ඕඩර් එක. ඉතින් මේක මෙහෙම මේ ඔළුවයි ඔළුව දාලා මෙතනින් මාස්ක් එකයි මෙහෙම තියෙනවා. එතකොට ඒක ඇඩ්ජස්ට් කර ගන්න පුළුවන්. හොඳයි මේක බූල් රෙද්දක් ටිකක් මෙහෙම අන්න හොම දාගෙන තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් ඇඩ්ජස්ට් කරලා යට ගන්න පුළුවන්. ඒක හොඳයි වගේ. හැබැයි මෙතනින් ෆිට වෙන්නේ නැහැ මට චුට්ටක්. මෙතනින් ෆිට වෙන්නේ නැහැ. ඒක උනේ රුපියල් ඩොලර් 2.45ක්. එතකොට ඒකෙන් දෙකක් වුණා. ඒක උනේ ඩොලර් 2.45ක්. ඒ කියන්නේ රුපියල් මම හිතන්නේ එකක් රුපියල් 700 ගාණක් වගේ. එතකොට අපි එකෙන් දෙකක් ගෙන්න ගත්තා. මේ තියෙන්නේ එකක් 700 ගාණයි. එතකොට දෙකම රුපියල් 1500ක් විතර වෙන්න ඇති. දෙකම ගෙනාවේ ග්‍රේ කලර් එකෙන්. ඉතින් ඊට පස්සේ මේ ඔෆර් එකක් වෙලා තිබුණා සන්ග්ලාසස් 3ක් ඩොලර් 2.68ට. ඒකත් උනේ රුපියල් 300 ගාණයි. සන්ග්ලාසස් 3ක් තිබුණා. මම නම් හිතුවේ මේ ග්ලාස් එක ප්ලාස්ටික් නෙමෙයි අර ග්ලාස් එක තියෙන එක කියලා. එනකොට ඒක ග්ලාස් එක. මෙන්න මේක මේ විදිහට පැක් කරලා තමයි ආවේ. මෙන්න මේක කලර්ස් දෙකක ෂේඩින් කලර් තියෙන්නේ. බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. ඒක හොඳයි. ලස්සනට තියෙනවා. මම හිතන්නේ ඒක හොඳයි කියලා. මේකේ කලර්ස් තුනක් තියෙනවා. එතකොට බ්ලැක් එකයි මෙන්න මේ ගෝල්ඩ් වයිට් ෂේඩින් එකයි මේ බ්ලැක් එක මේ තියෙන පින්ක් එක. බලමු අපි ඒවත් දාලා. ආනේ බ්ලැක් එක නම් ලස්සනයි. බ්ලැක් එක ලස්සනයි කියලා මට හිතෙනවා අරකටත් වැඩිය. ඒක ලස්සනයි. ඒකයි පින්ක් එක. පින්ක් එක මං අනේ මන් දා මොනවට දැම්මද කියලා ඒක නිකන් වගේ. පින්ක් එකට වැඩිය ලස්සනයි බ්ලැක් එක. ඉතින් ඔන්න ඔහොම තමයි මේ ටෙමු එකේ ඕඩර් එක අපිට මං හිතන්නේ රුපියල් 3000 නෑ එච්චර කීයක් නෑ 2000 ගාණක් වගේ නේද එතකොට. ප්ලාස්ටික් හැබැයි ක්වොලිටි මං හිතනවා මෙහි එකක් වෙනවා රුපියල් 700-800ක් වගේ. මේ මම ෆොටෝස් දාන්නම් ඔයාලට සයිඩ් එකකින්. ඉතින් 3-700 ගානට මං හිතනවා හොඳයි කියලා. මත් ඉතින් ඕන තියෙනවා කැඩෙනවා හිමිනවනේ. කොහේ හරි අද්දිතින් හොඳයි 3-700 ගානයි. ඉතින් ඔහොම තමයි ඕඩර් එක නම් අවුලක් නෑ. අපේ අර මේ අරට විතරයි චුට්ටක් මේ ස්කාර්ෆ් එක තමා පොඩ්ඩක් අවුල. ඒක මේ මාස්ක් එක තියෙන හරිය මේ පොඩ්ඩක් මෙන්න මේ කෑල්ල පොඩ්ඩක් පුරුල් ලූස්. ඒක නිසා ඒක විතරයි. නැත්නම් ඒකත් හොඳයි. කිසි ප්‍රශ්නයක් නෑ. ගැටලුවක් නෑ. මම මේ වැඩ ඇරිලා එද්දි ඉතින් එන්න කලින් මේ මට කෝල් එකක් ආවා මගදී. අපේ අම්මා කන් තිබුණා. මේ ඉතින් ආපු ගමන් මේ ඕඩර් එක දිගට චුට්ටක් බැලුවා කොහොමද කියලා. ඉතින් ඕක තමයි තාත්තේ ටෙමු එක හොඳයි. අපි තව ටිකක් කාට් එකට දාගෙන ඉන්නවා. මේ ඕඩර් එකක් දාන්න බලාගෙන. ඉතින් දැනට ඉවරයි. අපි ආයෙමත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ. ඉස්සර වගේ වීඩියෝස් දාන්න ටයිම් එක චුට්ටක් අඩුයි. මෙයත් මෙතෙන්ට වෙලා ඉන්නවා.
මේ ඉස්සර වගේ වීඩියෝස් දාන්න ටයිම් එක චුට්ටක් අඩුයි. එඩිට් කරලා දුන්නත් මේ එඩිටින් එක දාන්නත් මේ මහත්තයාට වෙලාවක් නැහැ. මේ ඉතින් එහෙමයි. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගෙන ඔයාලා අපේ වීඩියෝස් බලන්න කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සපෝට් එකක් දීලා යන්න. එහෙනම් අදට ඉවරයි. බයි.